සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CL Unbox YouTube නාලිකාව තුලට. ඉතින් අද අරන් එන්නේ මම Amazon වනාන්තරය ගැන ඔයාලා අහලා තියෙනවනේ. ඉතින් Amazon වනාන්තරය හා Amazon ගඟ කියන්නේ තවමත් මිනිස්සු 100% හොයාගන්න බැරි වුණු අභිරහස් වලින් පිරුණු තැනක්. හදිසියෙවත් ඔයාට Amazon ගඟට බහින්න වුණොත් ඔයා ගොඩාක්ම බය වෙන්නේ පිරානා මාළුන්ටද නැත්නම් Amazon ගඟේ ඉන්න කිඹුල්ලන්ටද? හැබැයි මම කිව්වොත් ඒ දෙන්නටම වඩා ඔයාලට ලොකු හානියක් කරන්න පුළුවන් සතෙක් මේ ගඟේ ඉන්නවා කියලා. හැබැයි මේ සතා හරිම පොඩි. අඟල් 2-3ක් වගේ දිග සිහින් නූලක් වගේ තමා මේ මාළුවා ඔයා ගාවට එන්නේ. මේ මාළුවගේ නම තමා කැන්ඩිරූ කියන්නේ. පිරානා මාළුන් කොච්චර දරුණු වුණත් ඔයා ළඟට ඇවිල්ලා කෑල්ලක් කාලා යන එක විතරයි ඒ මාළු කරන්නේ. හැබැයි මේ කැන්ඩිරූ කියන පරපෝෂිතයා කරන්නේ ඊට වඩා දරුණු දෙයක්. එයා කෙලින්ම ඔයාගේ මූත්‍රා මාර්ගයට රිංගනවා. ඉතින් මේ මාළුවා ඇත්තටම හොයන්නේ අනිත් මාළුන්ගේ කරමල් අස්සට රිංගලා ලේබුර උරා බොන්න තමා මෙයා ගොඩාක් ආස කරන්නේ. ඒ වගේම මාළුවන්ගේ කරමල් වලින් පිටවෙන ඇමෝනියා වායුව අවාසනාවට වගේ මිනිස්සුන්ගේ මූත්‍රාවලුත් මේ ඇමෝනියා ගඳ තියෙනවා. කවුරු හරි ගඟට බැහැලා මූත්‍රා කළොත් මේ මාළුවා හිතන්නේ ඒ ලොකු මාළුවෙක් කියලා. ඌ එක සැරේට පස්සට පීනගෙන ඇවිල්ලා කෙලින්ම මූත්‍රා මාර්ගය දිගේ ඇඟ ඇතුළට රිංගනවා. මේක තමා දරුණුම කොටස. ඇතුළට ගියාට පස්සේ උගේ ඔළුවේ තියෙන උල් කටු කුඩයක් වගේ දිග හරිනවා. ඒ කියන්නේ මේක ආයේ නිකන් ඇදලා ගන්න බෑ. එක්කම ඇඟ ඇතුළට රිංගුවට පස්සේ ශල්‍ය කර්මයක් කරලා මේකව අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සර කාලේ නම් ගෝත්‍රයේ අරය කරන්නේ අමුතු ඖෂධයක් දාලා මේ මාළුවව දිය කරලා යවන එක. මේ කතාව Amazon වනාන්තරයේ ප්‍රසිද්ධ බියකරු කතාවක් වුණාට වෛද්‍ය විද්‍යාත්මකව තහරු වුණ සිද්ධි තියෙන්නේ බොහෝම ටිකයි. 1997 දී බ්‍රසීලයේ මේ මාළුවා ඇතුල්වීමක් වාර්තා වුණා. වෛද්‍යවරු පැය 2ක සැත්කමක් කරලා තමා ඒ මිනිස්යාගේ මූත්‍රා මාර්ගයෙන් මේ මාළුවෙක්ව එළියට අරන් තියෙන්නේ. තාමත් Amazon ගඟට බහින කවුරුත් වතුර යටදී මූත්‍රා කරන්නේ මේ පුංචි යකාට තියෙන බය නිසා. ඉතින් යාළුවනේ ඔයාලට Amazon ගඟට බහින්න ලැබුණොත් නැත්තම් ලංකාවේ ගංගාවල මේ වගේ සත්තු හිටියොත් මොකක් වෙයිද? ඉතින් මේක ෂෙයා කරන්න ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලුම දෙනාට සුබම සුබ දවසක්.